ඉඳලා ඉපදුනහම තේරුම් ගන්න ඕන කරන කරුණු කාරණා අතරින් ප්‍රමුඛතම කාරණය තමයි වෙනත්නි මේ ලෝකේ පවුපින් කියලා જાතියක් තියෙනවා කියන එක දැනගන්න ඕනේ ඉගෙන ගන්න ඕනේ. දැන් මේ පින්නතුන් කවදාවත් හිතලා තියෙනවද කල්පනා කරලා තියෙනවද ඔය අපිට කවුරු හරි බණිනකොට අපිට කවුරු හරි නෝකාඩු කරනකොට කියනකොට අපිට දොස් පරොස් කියනකොට මේ අපේ පෙර සංසාරේ කරපු පව් කියලා කවදාවත් හිතලා තියෙනවද? මතක තියාගන්න ඕනේ ජීවිතේ මනස ප්‍රධාන කරගෙන මොකක් හරි කියනවා නම් මනස ප්‍රධාන කරගෙන මොකක් හරි කරනවා නම් ඒක තමයි අපේ සැප පිණිසත් දුක පිණිසත් අපිට හේතු වෙන්නේ. ඒ නිසා මගේ අම්මේ තාත්තේ කටාරලා වචනයක් කියන්ට කලින් 7-8 ගමනක්වත් හිතන්න. නැද මේ ගංගවල් වල අසරණ ළමයි එක කොපි පොතක් දෙන්න රුපියල් 150ක් විතරයි. එකක් දෙන එක නම්බුවට කරලක් නම් පොත් 10ක් 15ක් දෙන්න. මහා ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතර ග්‍රස්තායක කවුද? සරියුත් මහ රහතන් වහන්සේ. මොකක්ද කරපු පින්කම? එක තල්පතයි එක පන්හිඳයි දන් දුන්නා. ඒවා පින්නක්නේ සසරට හේතු වාසනා වෙන පින්කම්. දැන් ඔය දාන්න දෙන්න නිසා මම මේ කිය බැරි වෙලාවක් දැන් හෙට උදේ දාන්න තියෙනවා නම් අපේ අම්මලාට රැට නිින්ද යනවනේ. 7-8 ගමනක්වත් හැරෙනවනේ නේ. එහෙම හැරිලා ගේන දාන්නේ ටික විහාරයට යන්න පොඩි හාමුදුරු කෙනෙක් හිටියේ නැත්නම් එහෙම මූණ දෙක වගේ වෙන්නද? නිදි මරාගෙන උයපුවත් හරි. එහෙම නෙමෙයි. හාල් ටික ගන්නකොටම දීලා දාන්න. අලා ටික කපනකොටම දීලා දාන්න. ආදරෝ හිටියත් එකයි නැතත් එකයි බංසයි. දෙන්න දීලා අතාරින්න. කමහත්තේ මස් මාළු බිත්තර වර්ග 7-8ක් ගෙනල්ලා අපි හව මොකටද ඔච්චර? මිනිස්සයා කියනවා හාමුදුරනේ වළඳන නොවළඳන එක හාමුදුරුවන්ගේ වැඩක්. දෙන එක මගේ වැඩක්. ඒක දීලා ඉවරයි. හාල් කරන්නෙම මෙවුන්ට තම්බන්න එපයි කියලානේ. මේ වෙනකොට වතුර කල කීයක් ඇදලාද? නේ බොන්න වතුර උග්‍රක් ගන්න පිං සිද්ධ වෙනවා. බඩ ගින්නට දෙන්නේ. ඒ හින්දා හරියට පිං කරගෙන ඇති. අපේ අම්මලා කොච්චර ඇඳුම් හොදලා ඇද්ද ස්වාමියාගේ දරුවෝන්ගේ. ඇයි ඒව හේතුවේ? ජීවිත ලස්සන කරන්න. ඒවා කරේ මිනිස්සු වර්ධනය කරන්න බැරි නම් නොකර ඉන්න. ඒවා හරි පිං සිද්ධ වෙනවා. තාත්තලා මෙහෙමයි කියලා අම්මට තාත්තට දෙන්න සේරම තියෙන රෙදි ගොඩවල් අරගෙන ගිහිල්ලා හොදන්න කියලා. පිං සිද්ධ වෙනවා කියලා. ඒ කරන ටික එහෙම කරන්න. අම්මා තාත්තා වතුර කිල්ලුවා නම් මේවා මහා දේවල් නෙමෙයි. මම තව කිව්වේ නෑ නේද රුපියල් 100ක්වත් යන පින්කම. 150ක් වියදම් වෙන පින්කමක් කියලා තමයි බණ නවත්තන්නේ. 150යි යන්නේ ඒකට. අම්මා තාත්තා වතුර ටික ඉල්ලනකොට ඒක හොඳට දෙන්න. අර කිරිකුල්ල ගහන කෝප්පු වල අරගෙන ගිහිල්ලා වතුර දෙන්න එපා. හරි පිරිසිදුව දෙන්න. පැහැදිලිද මම කියන්නේ? කවදානම් සංසාරේ මිනිස්සෙකුට වතුර ටිකක් දී ගන්නද? බොන්න තිබහට පිං සිද්ධ වෙයි. පිං සිද්ධ වෙයි. ගෙදරට මිනිස්සෙක් ආපුහම වතුර එක දෙන විදිය වෙනස් නේ.